අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අපි අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ඔයාලට දින 500ක වගේ කෙටි කාලයක් තුල සාමාන්‍යයෙන් රුපියල් 65000ක වගේ මුදලක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව වැදගත් තොරතුරු දැනගන්න channel එක subscribe කරලා එකතු වෙන්න. අපි අද කතා කරන්නේ commercial බැංකුවේ කොහොමද ඔයාලට අලුත් වූ rates සඳහන් වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් එයාලගේ ස්පෙෂල් ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමවලට තියෙනවා දින 100, දින 200, දින 300, දින 400, දින 500 කියන ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ස්ථාවර තැන්පතුවක් කොමර්ෂල් බැංකුවේ දානවා නම් දින 100, දින 200, දින 300, දින 400, 500කට වගේ දානවා නම් අවම ලක්ෂ 5ක්වත් ඔයාලා තැන්පත් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට පොලියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඒක නිසා තමයි මෙන්න මෙතන තියෙන මිනිමම් ඩිපොසිට් එක ලක්ෂ 5ක් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද යාළුවගේ රේට් සඳහන් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ දින 100කට ඔයාලට ලැබෙන පොලිය අනුපාතය තමයි ඉන්ටරෙස්ට් රේට් එක 8%යි. සාමාන්‍ය වාර්ෂිකව 8.2.4ක පොලියක් ලැබෙනවා. ඒ වගේම දින 200කට ඔයා ස්ථාවර තැන්පතුවක් දැම්මොත් එතනදී 8%ක වගේ පොලිය අනුපාතයක්ද සාමාන්‍ය වාර්ෂිකව ගන්නවා නම් 8.14ක වගේ පොලිය අනුපාතයකට ඔයාට යන්න පුළුවන්. ඒ වගේම දින 300කට වගේ ස්ථාවර තැන්පතුවක් දානවා නම් 8.5යි බිඳුවක් වගේම දින 400කට 9ක වගේ පොලිය අනුපාතයකොත් සාමාන්‍ය දින 500කට වගේ 9.5යි බිඳුවක වගේ පොලිය අනුපාතයකට ඔයාට යන්න පුළුවන්. ඉතින් අපි කැල්කියුලේට් කරලා බලමු යන්න පුළුවන් කොච්චර පොලිය අනුපාතය කොහොමද කියලා. ඉතින් ඊට කලින් මතක් කරන්නම් මේ වගේ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකුවල සියලුම ස්ථාවර තැන්පතු වැඩිම පොලියක් ලබා දෙන කුමනද බැංකුවද කියලා දැනගන්න. ඒ වගේම වැඩි වෙන ස්ථාවර තැන්පතු දැනගන්න ඕන අනිවාර්යයෙන්ම කරන්න තියෙන channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන එක. ඒක නිසා ඉක්මන් කරලා channel එක subscribe කරලා එකතු වෙන්න. දැන් අපි යමු calculation part. අපි ඇවිල්ලා ඉන්න අපේ calculation app එකට. සාමාන්‍ය ලක්ෂ 5ක් වගේ මුදලක් deposit කරන්න ඕන නිසා අපි ලක්ෂ 5ක් මුලින්ම deposit කරලා බලමු. ඔයාලට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍ය දින 100කට 8%ක රේට් එකක් හම්බ වෙනවා කියලා. දින 200කටත් 8%ක රේට් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම දින 300කට ඔයාලට සඳහන් කරලා තියෙනවා 8.5යි බිඳුවක රේට් එකක්. ඉතින් දින 400ට 9ක රේට් එකක්, දින 500කට 9.5යි බිඳුවක රේට් එකක්. අපි සාමාන්‍ය මුලින්ම බලමු දින 400කට කොච්චර පොලි අනුපාතයක් ඔයාලට ලැබෙයිද කියලා. එතකොට ඔයාලට අවුරුද්දකට රුපියල් 45000ක මුදලක් හම්බ වෙන නිසා අපි මේක බලමු. 365න් බෙදලා එක දවසකට කොහොමද කියලා. ඉතින් එක දවසකට රුපියල් 123යි 728ක් වෙන නිසා අපි මේක දින 400කට බලපු නිසා 400න් වැඩි කරගමු. රුපියල් 49315ක මුදලක් තමයි එතනදී ලැබෙන්නේ. අපි දැන් බලමු thumbnail එකේ තිබ්බ විදිහට සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 65000ක් වගේ කොහොමද ලබා ගන්න කියලා. එතකොට සාමාන්‍ය ඔයාලට දින 500කට දීලා තියෙනවා 9.5යි බිඳුවක රේට් එකක්. ඊට පස්සේ රුපියල් 40500ක් යනවනේ. ඉතින් අපි මේක බෙදමු 365න්. ඒ කරලා එක දවසකට 130ක් යන නිසා වැඩි කරමු දවස් 500කින්. ඉතින් ඔයාලට පේනවා 65068ක මුදලක් එතනදී ඔයාලට ලැබෙනවා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා